සාගරය කියන්නේ හරිම විශාල තැනක්. මුළු ලෝකෙම්ම 3/2 විතර වැහිලා තියෙන සාගරයෙන්. ඉතින් ස්වාභාවික සම්පත් අතරින් තියෙන ලොකුම නැත්නම් විශාලතම ස්වාභාවික සම්පතය තමයි සාගරය. ඉතින් ලංකාවේ අපිටත් මේ සාගර සම්පත ලංකාව වටේම තියෙනවා. අපි මේ වැඩසටහනෙන් කරන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මේ සාගර සම්පත එහි නොදුතු පැති සාගරය යටට කිඳා බහැලා ඒක මේ වැඩසටහනෙන් පෙන්වන්නයි. ඉතින් සාගරය ගැන කතා කරද්දී මම හිතන්නේ සාගරේ ඉන්න ශීරපායි මත්ස්‍යයන් ගැන කතා නොකරොත් මම හිතන්නේ ඒක ලොකු අඩුවක් කියලා. ඉතින් සාමාන්‍ය ශීරපායි සත්වයෙක් ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ ඩොල්ෆින්ස්ලා ඒත් එක්කම වේස්ලා. ඉතින් ලංකාවේ අපිට අපේ ලංකාවේ පිහිටීමත් එක්ක සමගියට ආසයෙන් තියෙන පිහිටීමත් එක්ක ලංකාව වටේ තියෙන මුහුද ජෛව විවිධත්වයෙන් බහුලයි. ඒ වගේම කියනවා නම් ගොඩ බොහෝමයක් මත්ස්‍ය සම්පතක් ගැවසෙන තැනක්. ඉතින් මේ ශීරපායි සතුන් තල්මස්සු නැත්නම් ඩොල්ෆින්ස්ලා අවුරුදු පුරාවටම මේ ලංකාව වටේ මුහුද ඒගොල්ලන්ගේ නිවහන කරගෙන තියෙනවා. ඉතින් අද අපි ආවේ කල්පිටියට. කල්පිටිය කියන්නේ මුහුදේ ඉඳන් වැඩි දුරක් නොගොස්ම ඩොල්ෆින්ස්ලා නරඹන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම තරමක් දුරට ගැඹුරු මුහුදට ගියොත් කල්පිටිය මුහුදේ බොහොමයක් වෙනත් ශීරපායි සතුන් තල්මස්සු වගේ සතුන් දැක ගන්නට පුළුවන්. ඉතින් අද අප ආවේ කල්පිටියේ ඩොල්ෆින්ස්ලා නරඹන්න. ඉතින් අද මාත් එක්ක මේ වැඩසටහනට ඔහුගේ දැනුම බෙදා ගන්න අපි විශේෂ පුද්ගලයෙක්ට ආරාධනා කරා. ඔහු තමයි රනිල් නානායක්කාර. රනිල් නානායක්කාර වෘත්තියෙන් සංරක්ෂණ ජීව විද්‍යාවේ ආචාර්ය උපාධියක් හදාරලා තියෙනවා. ඒ වගේම මේ අංශය සම්බන්ධයෙන් බොහොමයක් දේශනවලට දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ අංශයෙන් කෘති නිකුත් කරලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි රනිල් නානායක්කාර කියන්නේ මරීන් බයොලොජිස්ට් නැත්නම් මුහුදේ තියෙන ජීව විද්‍යාව පිළිබඳ විතරක් නෙමෙයි. ඔහු ගොඩබිමේ තියෙන ජීව විද්‍යාව පිළිබඳවත් හදාරලා තියෙනවා. ඉතින් ගොඩබිමයි මුහුදයි දෙකේම අතර ජීව විද්‍යාව පිළිබඳ පරිපූර්ණ කෙනෙක් තමයි අපි අද වැඩසටහන සම්බන්ධ වෙන්නේ. අපි දැන් කල්පිටියට ඇවිල්ලා ඉන්නේ උදේ 7:00 විතර. අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ බෝට්ටෙන් පිට වෙන්න. අපි රනිල් එක්ක හම්බ වෙලා අපි බෝට්ටෙන් දැන් පිට වෙලා වැඩි විස්තර කතා කරමු. Ranil, thank you for joining on this program. Pleasure to have you here. So Ranil, I mean, we are looking at going and seeing dolphins today. අපි කල්පිතේ අපේ තියෙන dolphins ලා ගැන මම හිතන්නේ අපි ගොඩක් අහලා තියෙනවා. පොඩි දෙයක් කිව්වොත් dolphins ලා කිව්වම ලංකාවේ කියන්නේ විශේෂ කීයක් වගේ තියනවාද? නිකන් ලොකුෙන් කිව්වොත් අපිට මොන වගේ dolphins ලාද බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ දකින්න? අපි දැන් සාමාන්‍ය ඩොල්ෆින් කිව්වම ඒක ඇවිල්ලා ඒ කියන්නේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් එක කියන්නේ ඒක යටතේ ගොඩක් ස්පීසීස් ඉන්නවා. දැන් ලංකාවේ අපි දැන්ට හම්බ වෙනවා මේ මුල්ලෝ කිව්වම ඩොල්ෆින් කිව්වම ඩෙල්ෆිඩේ ෆැමිලි එකට අයිති වෙන 18ක් ඉන්නවා. හැබැයි අපි ගොඩම ඩොල්ෆින් කියන්නේ හොට උල තියෙන සත්වයන්ට. එතකොට ලංකාවේ හොට උල තියෙන සත්වයන් දැන්ට ඉන්නවා 9ක්. වාර්තා වෙලා තියෙන ලංකාවේ. අනිත් එක මේ කල්පිටියේ මේ මුහුද තීරේ ගොඩක්ම හම්බ වෙන්නේ ලේසින් බලා ගන්න පුළුවන් සත්වය ඇවිල්ලා ස්පිනර් ඩොල්ෆින් කියන එක. ලොන්ග් සවුට් ස්පිනර්. ඒගොල්ලෝ ඉන්නවා. අනිත් එක ලෝකේ ගත්තම හොඳම හොට්ස්පොට් එකක් වශයෙන් එකම තැනක් ඇවිල්ලා කල්පිටිය දැක ගන්න මේ ස්පිනර් ඩොල්ෆින්ස් ලාර්ජ් පොඩ්ස් සමහරක් වෙලාවට මේ දහස් ගණන් වල ඉන්නවා. ඔව් 5000 10000 අපි දැකලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ෆෝම් කරන ලොකු පොඩ්ස්. ඉතින් ඒ වගේ මේ අපි කියමු සිටේෂන් ඒ කියන්නේ මරයින් මැමල් මූඩ ජීවීන්ගේ හොට්ස්පොට් එකක් තමයි මේ කල්පිටිය මුහුද තීරය. එකෙන් දැන් අපි අද ගියාම කියන්නේ probability එකක් වගේ සාමාන්‍ය හැමදාම යන කෙනෙක්ට දැක ගන්න පුළුවන්ද? ඒක නැත්නම් කල්පිටිය කියන්නේ chance එකක් වැඩි තනක්ද කොහොමද? ඔව් දැන් අපි කියමු ස්පිනර් ඩොල්ෆින් නම් සාපේක්ෂව අපි දැන් 10ක් විතර ට්‍රිප්ස් කරොත් ඒකෙන් නම් මතාවක් හරි දකිනවා. සාමාන්‍ය 10ට 10ක් තියෙනවා. ඉතින් අර පොඩි ගැප් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය ස්පිනර් ඩොල්ෆින් කියන එක දැන් මෙතන අර ෆීඩින්
මේ සූටබල් හැබිටස් තියෙන ඒගොල්ලන්ට. ඒකින්ද මෙතන හොඳයි. ඉතින් අපි ත්‍රිකෝණමලේ වගේ ස්පොට්ස් ඉන්න ලේසියෙන් බලා ගන්න පුළුවන්. හැබැයි කල්පිටිය තමයි මේ වගේ ලොකු ඒ කියන්නේ large pods, super pods වගේ large numbers දැක ගන්න පුළුවන් තැන. මම ලෝකෙව මේක hot spots කියලා. ඉතින් මම හිතන්නේ ලංකාවේ විශේෂයි අපේ ඒ කියන්නේ ලංකාව මුහුද වටේ ඉන්න මත්ස්‍ය වර්ග අනික ගොඩක් කරාට ඒගොල්ලන් අවුරුදු පුරාවටම ඉන්නවා කියන එක තමයි මම අහලා තියෙන්නේ. ඉතින් කල්පිටියත් සාමාන්‍යයෙන් ඒ වගේ තනක්ද නැත්නම් මේ ලෝකේ අනිත් තැන් එක්ක ගද්දී ලංකාවේ විශේෂත්වයක් දරනවාද? ඒ කියන්නේ මුළු අවුරුදු පුරාවටම ඩොල්ෆින්ස්ලා තල්මස්සු වගේ දකින්න ඔව් දැන් ගන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ වටේටම අපි කියමු උදාහරණයකට ගත්තොත් ස්පිනර් ඩොල්ෆින් රවුදු පුරාම වටේට ඉන්නවා. මොකද ඒගොල්ලෝ වැඩි ගැඹුරු මුහුදට යන්නේ නැහැ ෆීඩ් කරන්න. ඒ කියන්නේ මීටර් 2000-3000ට යනවා. හැබැයි ගොඩක්ම නියර් ෂෝ තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒ ඇරෙන්න අපේ නිල්තල් මහත් එහෙමයි. ඒ කියන්නේ basically factors influencing factors තියෙනවා. ඒ කියන්නේ deep sea canyons close to shore ඒවා තියෙන ඉන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට sperm whales-ලත් එහෙම හම්බ වෙනවා. ඒ වගේම දැන් අපි ගමු මේ කල්පිටිය ඇවිල්ලා හොඳම තැනක් තමයි මේ dwarf sperm whale බලා ගන්න. ඒ වගේ දැන් ග්ලෝබලි ගත්තා ලෝකෙම ගත්තම සාමාන්‍ය පොඩි තැන් තමයි තියෙන ඒ වගේ ඒ කියන්නේ සංඛ්‍යාවල් ඒ වගේ ස්පීසිස් එන්කවුන්ටර් රේට් එක වැඩි මේ වගේ පළාත්වල. ඉතින් ඒකෙන් කියන්නේ අපිට ඒ කියන්නේ ලංකාවේ තියෙන ජෛව විවිධත්වයෙන් තියෙන ස්පෙෂාලිටි. ඒ කියන්නේ it's a very special spot in the world. I think amidst a lot of things that we have in the country, I think natural resources I think are right on top. Exactly. and ඒකට අර අපි ඒ කියන්නේ ටූරිසම් වලටත් එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන්. අන්තිමට දැන් මේක දැන් කල්පිටිය ඇත්තටම ගොඩක්ම දැන් අපි මම වැඩ කරලා තියෙන මෙහි අර මුහුදූර සම්බන්ධ ඩූගොන් සම්බන්ධ වැඩ කරලා තියෙනවා. ඒත් අර යුද්ධෙන් පස්සේ තමයි අපිට හරියට මේ පළාතේට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් වුණේ. දැන් ඒක පටන් ගත්තන් පස්සේ තමයි අපිට වාර්තා වුණේ 2011 සිට දැන් මම 2011 සිට අද දක්වා මේ වැඩ කරලා තියෙනවා. මෙහි කාලයකට හම් වෙනවා ස්පර්ම් වේල් සුපර් පොඩ්ස්. එතකොට මේ ස්පර්ම් වේල්ස්ලා මේඩ් කරන්නේ කාව් කරන්නේ කියන්නේ පැටව දාන්නේ ඔක්කොම කරන්නේ මේ ඒ වගේ බොහොම කීප පොඩ්ඩ තැන් only a few places are found around the world where you get these sort of aggregations of large in large numbers. ඒක ඇත්තටම අපිට තේරෙනවා ලංකාවේ අපි ඒ කියන්නේ ගොඩක් නොදන්න ඒ කියන්නේ ස්වාභාවික සම්පතක් අපිට තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්. අපි එක දෙයක් අපිට ආඩම්බර වෙන්න එක දෙයක් තමයි ලංකාවේ තියෙන ස්වාභාවික සම්පත්. රනිල් එතකොට මේ පිටිපස්සේ තියෙනවා මේ ස්කෙල්ටන් එක රයිට්. අපි ඉක්වෙන්ට ඒක ගැන මොනවා හරි කිව්වොත් මොකද්ද මේ ස්කෙල්ටන් එක කියලා? මේ ස්කෙල්ටන් එක කියලා ස්පර්ම් වේල් ගෑනු සතෙක්ගේ මේ ගොඩ මේ ළඟට තමයි ගොඩ ගැහුවා. ඊට මේක මීටර් කීයක් වගේද මට පේන හැටියට මේක නම් මීටර් 12. ඔව් මීටර් 12ක් දක්වා වෙනවා. මේක මොකද ස්පර්ම් වේල් ගෑනු සතා මේ පොඩි පිරිමි සතා මීටර් කියන්නේ අඩි 20ට උඩින් යනවා. ඉතින් මේ ඇවිල්ලා හොඳට වැඩිච්ච ගෑනු සතෙක්. මේ ගොඩ ගහලා ඊට පස්සේ වනජීවී ආයතනයේ කට්ටිය තමයි මේකල වල්ලලා ඊට පස්සේ එළියට එම අරගෙන අපි ඇත්තට මේක ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටියට තල්මහයි ඉස්සරහා ඉන්න ඔපචුනිටි එකක් නැහැ. ගොඩක් කට්ටිය දැකලා නැහැ. මොහොතට යනවත් ඇත්තටම කට්ටිය අඩුයි. ඒ වුණාට මේ වගේ ස්කෙල්ටන් එකක් ඉස්සරහා හිටියම තමයි අපිට ඇත්තටම තේරෙන්නේ පර්ස්පෙක්ටිව්. කොච්චර මේ සතා ලොකුද කියන එක ඇත්තටම අපිට තේරෙන්නේ. ඔය කිව්වා ස්පර්ම් වේල්ස්ගේ සුපර් පොඩ්ස් කියලා. සුපර් පොඩ් එක දැන් මේ වගේ මෙච්චර ලොකු සයිස් තල්මස්සු සුපර් පොඩ් එක සාමාන්‍යයෙන් කීයක් ඉන්නවද? ඒ කියන්නේ සුපර් පොඩ් එකක් කියලාද කියන්නේ? ඔව් අපි දැන් සාමාන්‍ය වාර්තා වෙනවා 150 200ක්. ඒ කියන්නේ හැබැයි අපිට 2015 වාර්තා වුණා 500කට වඩා. ඒ කියන්නේ අපි මුහුදට ගියාම බෝට්ටුවත් අපිට නැවිගේට් කරන්න බෑ. මොකද හැමතැනම කොට දාලා වගේ පා වෙනවා. කොට දාලා වගේ පා වෙනවා. අනිත් එක ස්පර්ම් වේල් එකේ අනිත් යුනික්නස් එක කියන්නේ අපි උඩින් දැක්කට 10 දෙනා 15 දෙනා වතුර යට ඉන්නවා. අර එක එක ලෙවල්ස් වල තව කට්ටිය. ඉතින් එතකොට ඉතින් අර හරියටම අපිට නම්බර් එකකට එන්න බෑ. හැබැයි සාපේක්ෂව අපි ගත්තම 150 200 ඊට තමයි ඉතින් එහා තමයි අපි සුපර් පොඩ් එකක් ඇටියට හඳුනාගන්නේ මේ වතුරේ. මොකද අපිට ඒ වගේ ලොකු සංඛ්‍යාවල් වාර්තා වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය සමහර රටවල සුපර් පොඩ් කියන්නේ 30 40 50. මොකද මේගොල්ලෝ ජෙනරලි ඉන්නේ 3 දෙනා 4 දෙනා 8 දෙනා ඒ වගේ. and හැදිච්ච ලොකු පිරිමි සත්තු ඒ කියන්නේ sexually mature වුණාම ඒගොල්ලෝ යනවා cold waters වලට. like ඒ කියන්නේ මේගොල්ලන්ගේ ජීවන රටාව ඇවිල්ලා අලින් හා සම්මානයි. එතකොට පොඩි පැටවුන් එහෙම ගෑනු සතයි යාගේ අවට ඒ කියන්නේ යාගේ රිලේටිව්ස්ලා කියන්නේ අක්කලා නංගිලා වෙන්න පුළුවන් නැත්නම් රිලේටිව් කෙනෙක් ඒගොල්ලෝ තමයි බලාගෙන පැටවු. අර අලි හා සමාන තමයි ඒගොල්ලන්ගේ ජීවන මේකක් තියෙන්නේ. ඒකම දැකලා තියෙනවා රනිල්. ඒ කියන්නේ ස්පර්ම් වේල්ස්ගේ තව විශේෂ දෙයක් තමයි කියන්නේ දකින්න ආස දර්ශනයක් තමයි වීඩියෝස් වල දැකලා තියෙන්නේ. ඒගොල්ලෝ නිදාගන්න විලාශය. ඒගොල්ලෝ නිදාගන්නේ අප්‍රයිට්. ඉතින් මේ වගේ ලොකු මුහුදේ
කියන්නේ උඩු වැලිය අතර ඒ කියන්නේ නැත්නම් කෙලින් උඩ කෙලින් නිදා ගන්නවා කියන්නේ හරිම ෆැසිනේටිං මේ වගේ දර්ශනයක් ප්‍රම දකිද්දි. ඒ වගේ සාමාන්‍යව දැකලා තියෙනවද මේ ලංකාවේ? මම දැකලා තියෙන දැන් මෙච්චර අවුරුදු 20ක් විතර මම තිස්ස වැඩ කරනවා. හැබැයි මම දැකලා තියෙන 3 වතාවයි. only 3 times. දෙකක් ඇවිල්ලා මෙහෙ අනිත් එක ත්‍රිකුණමල්ලේ. So it's a rare occurrence or රෑ කියන්නේ අර අපි යන වෙලාව තමයි. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය මොකක්ද සද්ද බද්ද නැති ඩිස්ටර්බන්ස් නැති ඒරියා එකේ තමයි ඔය වගේ ඉන්නේ. ඒතර ගැඹුරු මුහුදේ ඉන්නවා. ඒ අනිත් එක ඒගොල්ලෝ නිදාගත්තට අපි ඒ කියන්නේ උස්ම ගන්න ඕනකොට ඔටෝමැටිකලි ඒගොල්ලෝ ඇවිල්ලා උස්ම ගත්තා පල්ලයට යනවා. අපිට අර අන්කොන්ෂස්ලි උස්ම ගන්නවා වගේ. දැන් අපි ඩිලිබරේට් මූව්මන්ට් එක නෙමෙයි අපි ඒක. We just breathe. Surface කරලා they breathe. So likewise ඒගොල්ලෝන්ගෙත් අර ඒ සමාන ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. තව එක දෙයක් තමයි නේද මම ඒ කියන්නේ ගොඩක් මගේ අත්දැකීම් මම අහලා තියෙනවා විදේශිකයන් ගොඩක් එනවා සමහරවිට අවුරුද්ද ඒ කියන්නේ එක කාලයකට හැම අවුරුද්දෙම වගේ ගොඩක් විදේශිකයන් එනවා. ඉතින් ඒක ලංකාවට කියන්නේ විදේශ විනිමය ගේන අංශයක් වෙලා තියෙනවා. ඒත් එක්කම තව දෙයක් තමයි කියන්නේ විදේශිකයන් ඉන්න කියන්නේ ලෝකෙ වටේ ඉන්න මිනිස්සු ලංකාවට එන්න ඕනේ මේ දේ බලන්න. අපිට මෙතනින් කිලෝමීටර් 25-50ක ඇතුළේ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක මම හිතන්නේ special it's a special thing for the countrymen. I mean something that we could also go and enjoy or see these things and have a liking for the conservation and protection of this. Ranil අපි එහෙනම් අපි මොහොතට ගිහලා ඩොල්ෆින්ස් ලා බලලාම පොඩ්ඩක් ඒ ගැන තව පොඩ්ඩක් පුල්ලල පොඩ්ඩක් කතා කරන්න බලමු. Okay. That's right. රනිල් මම හිතන අපි විනාඩි 10ක් 15ක් විතර ආපු ගමන් මම හිතන අපිට මාරුලාල හම්බුණා. වැඩිය ඒ කියන්නේ සුපර් පොඩ් එක කියන්නේ ලොකු පොඩ් එකක් නෙමෙයි පොඩි පොඩ්ඩක්. සාමාන්‍යයෙන් අපි දකින ඒ කියන්නේ ඩොල්ෆින්ස් උඩට පනින ඒවත් මම හිතන්නේ පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒකට හේතුව වා කිව්වා කියන්නේ රිසර්ච් එක කියන්නේ රැල්ල පොඩ්ඩක් වැඩිපුර තියෙන එක. ඉතින් අපි මේ අද දැකපු ඩොල්ෆින්ස් එක කියන්නේ මොකද ඒගොල්ලෝගේ ජාතිය ඒ ගැන පොඩ්ඩක් විස්තර කරොත්. දැන් අපි අද දැක්කේ ස්පිනර් ඩොල්ෆින් කියන්නේ long snouted spinner. ඒගොල්ලෝ විද්‍යාඥයන් ඇවිල්ලා ස්ටෙනෙලා ලොන්ජිරොස්ට්‍රිස්. ඒගොල්ලෝ තමයි මේ අපේ අවට ඒ කියන්නේ ගොඩ බිමට බොහොම කිට්ටුව හම් වෙන්න පුළුවන් ස්පීසිස් එක. මෙහෙත් ඒ කියන්නේ කල්පිටියත් වාර්තා වෙනවා ත්‍රිකුණමලේ ලංකා වටේටම ඉන්නවා. හැබැයි කල්පිටිය තමයි ලේසිම ඒගොල්ලෝම නරඹන්න. ඒ කියන්නේ පොඩ්ස් එකකින් අනිත් එක ගොඩ බිමට බොහොම කිට්ටුවෙන් ඉන්නේ. මේ ඒගොල්ලෝගේ සුපර් පොඩ්ස් එහෙම ඒ කියන්නේ ලොකු පොඩ්ස් එහෙම හම්බ වෙනවා දියඹේ. දැන් ගොඩක් ගොඩ බිමට එනකොට ඒගොල්ලෝ පොඩි පොඩි පොඩ්ස් වලට කැඩිලා තමයි ෆීඩ් කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ දියඹ පැත්තට යනකොට තමයි එක ලොකු රෑනක් වශයෙන් යන්නේ. මොකද එතකොට ප්‍රෙඩේෂන් ඒ කියන්නේ ඒගොල්ලෝ හන් කරන සතුන් බොහොම එතකොට ඒගොල්ලෝ ඩිෆෙන්ඩ් කරන ලේසි ලොකු පොඩ් එකක ඉන්නවා. අනික ලින්ක් එකක් කිව්වා රනිල් ඒ කියන්නේ අපි දැක්කා මේ කුරුල්ලෝ ගොඩක් ඒ කියන්නේ මාළු අල්ලන්න වගේ ඇතුළට යනවා පොඩි සයිටින් එකක්. ඉතින් ඒකයි මේකයි අතර ලින්ක් එක මොකද පොඩි ලින්ක් එකක් කිව්වා මම. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් මේ like ෆිෂින් යන කට්ටිය වුණත් ෆලෝ කරනවා මේ ඩොල්ෆින් බ්‍රෑන්ඩ්. එතකොට ඩොල්ෆින් බ්‍රෑන්ඩ් එකයි ලීනිය බැලුම ඒකත් එක්ක හම්බ වෙනවා yellowfin tuna
ඒවගේ ස්පීසි දැන් සිංහලෙන් කියන්නේ කෙන්ද කියලා. එතකොට නැත්නම් කාක්ක පොඩි කෙනාට. ඉතින් ඒගොල්ලෝම ගොඩක්ම ලේසි ඒ සිම්බයොසිස් එක රිලේෂන්ෂිප් එකයි තියෙනවා. එතකොට මේ දීවරයෝ ඒගොල්ලෝ ඩොල්ෆින් බෑන් තමයි ෆලෝ කරන්නේ ගොඩක් ඔය මේ මාළු මේ ෆිෂිං වලට. එතකොට ඒ වගේම ලිහිනියන්. ඒ කියන්නේ ඔය ටර්න්ස් ලයි පෙලාජික් බර්ඩ්ස් ලයි ෂෝ බර්ඩ්ස් ලයි. ඒ කියන්නේ අර ඒගොල්ලන්ගේ ෆිෂ් සර්කල් එක තමයි බේඩ් බෝල් එක තමයි ඒගොල්ලෝ ෆීඩ් කරනවා. එතකොට මේ බේඩ් බෝල් එකේ ඉන්නේ බොහොම පොඩි සතුන්. ඒක මාළු. එතකොට මේ පොඩි මාළුන් කන්න ලොකු බලයි දලගොඩුව ඒ වගේ එනවා. එතකොට ඒගොල්ලොන්ව දැන් අපි ආහාරයට ගන්නනේ. එතකොට ඒගොල්ලන් දන්නවා මේ කොයි හරියද මේ සතුන් ඉන්නේ කියලා. නේද? අපි අද දැක්කේ ස්පිනර් ඩොල්ෆින්ස්ලා. ස්පිනර් ඩොල්ෆින්ස්ලා ෆේමස් වෙන්නේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ප්ලේෆුල් රියැක්ෂන් එකකින්ද නේ. එහෙනම් ලංකාවේ දැන් අපි කියන්නේ කොච්චර ඩොල්ෆින්ස් වර්ගයක් සයිටින් කරලා තියෙනවද? මොනවාරි කොමන් ඩොල්ෆින්ස්ලා එතකොට එන්ඩේජර්ඩ් ඩොල්ෆින්ස්ලා ඒ වගේ මොනවාරි ඩිෆරන්ස් එකක් තියෙනවද? දැන් ලංකාවට ඩොල්ෆින් කියව අපිට දැන් අර ඔළුවේ මම පෑමක් තියෙනනේ මොන ඩොල්ෆින් කියපු ගම එනවනේ බින්දුරේ කොල්ලුවට. ඉතින් එතකොට නේද හොට්ට ටිකක් උළු සතෙක් වෙයි. එතකොට ඒ වගේ වාර්තා වෙනවා ලංකාවේ දැන්ට ස්පීසිස් 9ක්. ඒ ස්පීසිස් 9න් ගොඩක්ම කොමන් වෙලා ස්පිනර් ඩොල්ෆින්. එතකොට ලංකාවේ වතුරේ බොහොම අමාරු දැක ගන්න සතුන් තමයි කොමන් ඩොල්ෆින් එක්කෙනයි රෆ් ටූත් ඩොල්ෆින්. and එතකොට ඒක තුලම ඉන්නවා මේ අවට හම්බ වෙන වැඩිම කල්පිටියේ එතකොට පුත්තම් ලෙගුන් එකේ මන්නාරම පොඩ කිට් වෙන හම්බ වෙනවා ඉන්දියන් ඕෂන් හම්බැක් ඩොල්ෆින්. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ග්ලෝබල් ස්කේල් එකේ ඉන්ඩේන්ජර්ඩ් ස්පීසිස්. මොකද ඒක මේ ඒ කියන්නේ ගොඩක් බිමට කිට්ටු වෙන්නේ ඉට්ස් a near shore species. එතකොට ඒගොල්ලන්ට අර මේ interaction with the human interaction is more. So එතකොට ඒගොල්ලෝ මේ ලේසියෙන් මේ බයි කැච් වලට එතකොට අනිත් destructive fishing practices වලට victimize වෙනවා. එතකොට මේ ඩොල්ෆින්ස් ලගේ ඒ කියන්නේ කෑම what are their food sources? I mean why do they find this කියන්නේ ලංකාව වටේ ඉන්න හේතුව ඒ කියන්නේ බහුලව ඉන්න ඒගොල්ලන් මොකක් හරි ආහාර හොඳට තියෙනවා ලංකාවේ. ඉතින් මොකක්ද ඒගොල්ලන්ගේ ආහාර තත්ත්වය? ඒකත් අර ස්පීසිස් එක අනුව වෙනස් වෙනවා. දැන් අපි ස්පිනර් ඩොල්ෆින්ස් කොටක්ම කන්නේ මාළු. එතකොට උදාහරණයකට අපි ගත්තොත් රිසෝස් ඩොල්ෆින් ඉන්නවා ඒගොල්ලන්ගේ ගොඩක්ම කන්නේ ස්ක්විඩ් ඔක්ටොපයි ඒ වගේ. එතකොට ඒ ස්පීසිස් එක අනුව මේ ජීවන මේ කියන්නේ ෆුඩ් සෝස් එකක් තියෙනවා ඩිෆරන්ට් එක වේරි වෙනවා. ඒක දාන නේචර්ස් බැලන්ස්. ඉතින් මේ අපිට හම්බ වෙනවා කියන්නේ ඒ කියන්නේ සෑහෙන රිසෝසස් තියෙන අපේ වතුරේ තවම. ඒ කියන්නේ එක්ස්ප්ලොයිට් වෙලා නැහැ. ඒ කියන්නේ මේ සතුන්ට කන්න ආහාරයට ගන්නත් තියෙන හැබැයි අපි අවුරුදු 10කට කලින් ඩේටා එක බලනකොට දැන් සෑහෙන පොපියුලේෂන්ස් අඩු වෙලා තියෙනවා. පොපියුලේෂන්ස් අඩු වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ කියන්නේ මේ උදේ ආහාර ගන්නවත් එක්කම වගේම ඒගොල්ලෝ කොයි හරි වෙලාවකට මෝය කටවල් නැත්තම් ගඟවල් වලට යන මොන හරි ඉන්සිඩන්ට්ස් තියෙනවද? ඒ කියන්නේ කෑම හොයාගෙන හරි මොකක් හරි හේතුවක් උඩ එහෙමනම් අද වෙනකම් වාර්තා වෙලා නැහැ ලංකාවේ. හැබැයි ඒ කියන්නේ ස්පීසිස් එක අනුව දැන් අපි දැන් ඔය ස්පිනර් ඩොල්ෆින් අපි දැක්කේ. ස්පිනර් ඩොල්ෆින් ඉන්නේ මේ වගේ like close to land and deep sea දියඹේ. එතකොට හම්බැක් ඩොල්ෆිනුයි තව ඉන්න ෆින්ලස් පෝපොයිස් කියන. ඒගොල්ලෝ ගොඩක් ගොඩ බිමට කිට්ටු ඉන්නේ. එතකොට ඒගොල්ලන් ගන්න ආහාරය අනුව තමයි ඒක වැඩ වෙන්නේ. මොකද දැන් හම්බැක් ඩොල්ෆින්ස් ගොඩක්ම කන්නේ මලට්. ලිසා ස්පීසිස්. එතකොට මේ මලට හම්බෙන්නේ ගොඩක් කලුපුවේ බිඟ බොර වතුරේ. මේගොල්ලෝ කන මාළු වර්ග වෙනස් like you know මේ මොකද්ද සාඩිනෙලා ස්පීසිස්. එතකොට තව එක එක වර්ග ගන්න ඒ වර්ග අනුව ඒ හම්බෙන කලාපේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. අපි දැන් ඩොල්ෆින් බාන් දෙද්දි මම හිතන්නේ බෝට්ටු වැඩිය තිබ්බේ නැහැ. අපි මම හිතන්නේ බෝට්ටු 3-4ක් දකින්න ඇති. දැන් සාමාන්‍ය බිල්පත්තු හරි යාලා හරි යද්දී පාරවල් තියෙනවා, රෙගියුලේෂන්ස් තියෙනවා, රිවර්ස් කරන්න බෑ. මුහුදේ ඇත්තටම එහෙම පාරවල් මොකුත් නැහැ. ඕන විදිහට බෝට්ටු හරවන්න පුළුවන්. රෙගියුලේෂන් එක ඉතින් මර ඔන්ලයින් රෙගියුලේෂන් එකට වඩා ගොඩක් අමාරුයි. ඉතින් මේ දේ කියන්නේ ඩොල්ෆින් වොචින් කොහොමද ඒක සාමාන්‍යයෙන් රෙගියුලේට් වෙන්නේ? මම අපි දැක්ක දැන් මම හිතන්නේ නේවි පෙට්‍රෝල් බෝට් එකකුත් මම ළඟ දැක්කා. කොයි වගේ රෙගියුලේෂන් එකක්ද? ඒගොල්ලෝ එතන මේ මොනිටරින් සර්විස් එකක් නම් එහෙම නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔපරේටර්ස් අපි do's and don'ts වගේක් තියෙනවා. in whale and dolphin watching. එතකොට ඒ legislations regulations අනුව ඇඩිය කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් තල්මයි දැක්කොත් දැන් අපි දැන් අර බෝට් එකව තල්මයි හිටියා කියලා අපි එතනට යන්නේ නැතුව මෙහෙම නවත්තන් ඉන්නකොට එයා අපේ ගාවට ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාව අපිට අර මොකද්ද ඔගනිසේට් මේ බය කරන්න අරකයි. එතකොට බය කරම තමයි එහෙට මෙහෙට ගිහලා මොකක් හරි හානි ඒ තල්මසට නැත්තම් ඩොල්ෆින්ට හානියක් වෙන්න පුළුවන්. අපිට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ රෙගියුලේෂන්ස් වලට ඇඩිය කරොත්
ඒ කියන්නේ මේ ඒවා ෆලෝ කරොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට දැන් සාම්බික්ෂ දැන් වගේ විල්පත්තු යාලා දැන් මම මිරිස්සේ වැඩ කරලා තිනවා ත්‍රිකුණාමලයේ වැඩ කරලා කල්පිටිය වැඩ කරලා තියෙනවා. එහෙම බැලුවම ඇත්තටම මේ කල්පිටියේ කට්ටිය ඒ රෙගියුලේෂන්ස් හරියට ෆලෝ කරනවා. දැන් මිරිස්සේ එහෙම තල්මහකෙම දැක්ක පන්න යනවා. ඒක යාල වගේ. හැබැයි මෙහෙ ගොඩක් අය ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නව මොනවද කරන්න ඕනේ. ඒගොල්ලෝගේ ඒ කියන්නේ රෙස්පොන්සිබිලිටි එක රෙස්පොන්සිබල් විදිහට ඒගොල්ලෝ ඒ කර්මාන්තෙත් යෙදෙනවා. මෙන්ෂන් කරා දැන් ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ ඒ රෙස්පොන්සිබිලිටි මම හිතන්නේ වැඩි තත්ත්වයක් තියෙනවා. ඒකට ගිය කියන්නේ self done it. කිව්වා ඔයගොල්ලන් ඒ ගැන වැඩමුළු එහෙම සාමාන්‍ය පවත්වනවා කිව්වා. ඉතින් ඒක දේ කොහොමද කරලා තියෙන්නේ? මේ මෙසේජ් එක මේ ඔපරේටර්ස්ලාට පාස් කරලා තියෙන්නේ කොහොමද? සාමාන්‍ය අපි අවුරුද්දකට සැරයක් කොහොම පොඩියට responsible whale watching කියලා workshops කරනවා. ඒ අරින්ද ලොකුවටත් අවුරුදු 3-4ක සැරේ මහා පරිමාණයක් කරනවා. එතකොට අපි කරන්නේ මේ workshop වල regulations, එතකොට international norms, ඒ කියන්නේ how to do it and the do's and don'ts අපි ඒගොල්ලන්ට අර නිකන් refresher වශයෙන් නිතරම කරනවා. එතකොට මේගොල්ලන්ගෙත් automatically ඒක instill වෙන ඔළුවේ. මෙහෙම තමයි කරන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියලා ඒක තියෙනවා. එතකොට ඒක අපි කරන්නේ in collaboration with the Whale and Dolphin Conservation Organization in UK. In England. So ඒකේ හරහා තමයි අපි ගොඩක්ම ඒ කියන්නේ international regulations වගේ තියෙනවානේ. ඒක it applies to all countries globally. That is the standard for whale and dolphin watching. Thanks Ranit. මම හිතන්නේ අපි දැන් ගොඩක් ඩොල්ෆින්ලා ගැන අපි කතා කරා. ඒ වුණාට මේ ශීරපායි සත්තු ගැන ලංකාවේ වටේ ඉන්න තව මත්ස්‍යයන් ගැන කතා කරන්න ගියොත් අපිට ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ හින්දා අපි මම හිතන්නේ ගොඩබිමට ගිහිල්ලා අපි ඒ ගැන තව පොඩ්ඩක් කව කරමු. තව ලංකාවේ වටේ තියෙන තව මොනවද ශීරපායි සතුන් ගැන තව පොඩි ඩිස්කෂන් එකක් අපි දෙමු ගොඩබිම.